Hi guys, 2025 එන WWDC ඉවෙන්ට් එක ඊළඟ මාසේ අනිවාර්යයෙන්ම පැවැත්වෙනවා. සාමාන්‍යයෙන් මේක ප්ලෑන් කරලා තියෙන්නේ ජූනි මාසයේ 9 ඉඳලා 13 වෙනකන්. ඉතින් මේ WWDC 2025 ඉවෙන්ට් එකේදී අපිට සාමාන්‍යයෙන් Apple device වලට එන හැම software updates කරම, ඒ කියන්නේ latest software updates කරම අපිට විස්තර දැනගන්න පුළුවන්. කොයි වගේ features මේ Apple device වලට එනවද සහ කොයි වගේ device වලටද මේ update එක support කරන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් iPhone use කරන කට්ටියට මේ ඉවෙන්ට් එක ගොඩක් වැදගත්. මොකද සාමාන්‍යයෙන් iOS 19 මේ ඉවෙන්ට් එකේදී රිලීස් කරනවා. ඉතින් එතනදී අපිට iOS 19 කොයි වගේද වෙන්නේ, කොයි වගේ අලුත් ෆීචර්ස්ද මේකට ඇඩ් කරලා තියෙන නිසා මේක කොයි වගේ ඩිවයිසස් වලද සපෝට් කරන්න කියලාත් ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඉතින් අපි බලන්න හදන්නේ මේ iOS 19 version එක කොයි වගේ ඩිවයිස් වලද සපෝට් කරන්නේ සහ කොයි වගේ ඩිවයිස් වලටද මේක සපෝට් කරන්නේ නැති වෙන්න පුළුවන් කියලා. ඉතින් වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යයෙන්ම subscribe කරන්න Single Tech YouTube channel එක. ඒ වගේම bell icon එකත් press කරන්න අමතක කරන්න එපා. ඉතින් සාමාන්‍යයෙන් ඔයගලන්ට මතක ඇති ගිය අවුරුද්දේ iOS 18 රිලීස් කරනකොට ගොඩක් ෆෝන් හැලුනේ නැහැ. ඒ අවස්ථාවේදී සාමාන්‍යයෙන් අපිට අප්ඩේට් එකක් එන්නේ නැති වෙයි කියන devices කියලා බැලුවොත් iPhone XS, XR, XS Max මේ වගේ ෆෝන් වලට iOS 18 සපෝට් කරන්නේ නැති වේද කියලා අපිට සැකයක් තිබ්බා. ඉතින් දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ A12 Bionic chipset එකක් තියෙන මේ iPhone XS, XS Max සහ XR කියන ෆෝන් වලට මේ iOS 19 සපෝට් කරනවද කියලා. ඉතින් මේකදී අපිට 100% කන්ෆර්ම් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් iPhone 12 version එක සහ ඊට පස්සේ ආපු හැම ෆෝන් වර්ගයකටම මේ iOS 19 සපෝට් කරනවා. ඉතින් ඒකෙදී අපිට කිසිම සැකයක් තියාගන්න බෑ. iPhone 12, iPhone 12 Pro, iPhone 12 mini, 13 Pro, 13 Pro Max, 14, 14 Pro මේ වගේ හැම ෆෝන් වර්ගයකටම මේක සපෝට් කරනවා. ඉතින් ඒකදී ඔයගලන් ඒ වගේ ෆෝන් එකක් යූස් කරනවා නම් ඔයගලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ අප්ඩේට් එක සපෝට් කරනවා. ඉතින් මේකදී තව දෙයක් ඔයගලන් දැනගන්න ඕනේ. සාමාන්‍යයෙන් කලින් වගේ නෙවෙයි iOS වල ගොඩක් ෆීචර්ස් පරණ ෆෝන් වලට සපෝට් කරන්නේ නැහැ. iOS version එක සපෝට් කරාට ගොඩක් ෆීචර්ස් සපෝට් කරන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් Apple Intelligent, ඒ කියන්නේ Apple AI version එක සාමාන්‍යයෙන් iPhone 15 Pro එකට සහ ඊට පස්සේ ෆෝන් වලට තමයි මේක සපෝට් කරන්නේ. ඉතින් ගොඩක් පරණ ෆෝන් වලට මේක සපෝට් කරන්නේ නැහැ 14, 13 වගේ ෆෝන් වලට. ඉතින් ඔයගලන් ඒකත් නෝට් කරගන්න ඕනේ. iOS 19 රිලීස් කරාට ඔයගලන්ගේ ෆෝන් එකට සපෝට් කරාට ඒකෙන් එන ගොඩක් ෆීචර්ස් ඔයගලන්ගේ ෆෝන් වලට සපෝට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයගලන් සාමාන්‍යයෙන් 13 එහෙම නැත්නම් 12, 14 වගේ ෆෝන් එකක් යූස් කරනවා නම්. ඉතින් මම හිතන තරමින් නම් මේ අප්ඩේට් එක, ඒ කියන්නේ iOS 19 අප්ඩේට් එක iPhone XR, XS සහ XS Max වලට එන්න තියෙන ඉඩකඩ ගොඩක්ම අඩුයි. ඉතින් ඔයගලන් මේ වගේ ෆෝන් එකක් යූස් කරනවා නම් මම හිතන්නේ නැහැ මේ අප්ඩේට් එක මේ අවුරුද්දේ සපෝට් කරනවා කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඔයගලන්ට iOS 18 එක තමයි තියෙන අන්තිම අප්ඩේට් එක කියලා කියන්න පුළුවන් මේ වගේ ෆෝන් වලට. ඉතින් මේකේ ඊළඟ ප්‍රශ්නේ තමයි iPhone 11 series එකට මේ අප්ඩේට් එක එයිද නැද්ද කියලා. ඉතින් ඒක ඇත්තටම ගොඩක් හොඳ ප්‍රශ්නයක්. මොකද සාමාන්‍යයෙන් iPhone 11 එකට අනිවාර්යයෙන්ම එන්න ඕනේ මේ අප්ඩේට් එක. iOS 19 අප්ඩේට් එක එන්න ඕනේ මේකට. ඉතින් ගොඩක් කටේ ප්‍රෙඩික්ට් කරලා තිබ්බා iPhone 11 series එකට මේ අප්ඩේට් එක එන්නේ නැති වෙන්න පුළුවන් කියලා මේ අවුරුද්දේ. ඒ වගේම iPhone 11 එක මේ අවුරුද්දේ හැලුණා නම් අනිවාර්යයෙන්ම iPhone SE second generation එක අනිවාර්යයෙන්ම මේකෙන් හැලෙනවා. ඉතින් ඔයගලන් මේ වගේ ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් ඔයගලන් ඒක අවධානය තියාගන්න ඕනේ. මේ අප්ඩේට් එක සමහර වෙලාවට ඔයගලන්ගේ ෆෝන් එකට එන්නේ නැති වෙන්න පුළුවන් iPhone 11 series එකක් නැත්නම් iPhone SE second generation එකක් පාවිච්චි කරන කට්ටියට. ඉතින් මම නම් හිතන්නේ නැහැ මේ අප්ඩේට් එක iPhone 11 series එකට එන්නේ නැති වෙන්න පුළුවන් කියලා. ඉතින් අනිවාර්යයෙන්ම iPhone 11 එකට මේ අප්ඩේට් එක සපෝට් කරන තියෙන ප්‍රවණතාවය වැඩි කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් කොහොම නමුත් අපි බලමු ඊළඟ මාසේ සාමාන්‍යයෙන් අපිට තව මාසයක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඊළඟ මාසෙ අපි බලමු මේ අප්ඩේට් එක කොයි වගේද එන්න කියලා ඔයගලන්ගේ ෆෝන් වලට. ඉතින් අපි බලාගෙන ඉන්නේ iPhone 11 එක මේ අවුරුද්දේ හැලෙනවද නැද්ද කියලා. ඉතින් මම හිතන්නේ නැහැ iPhone 10 එකට, ඒ කියන්නේ 10s එකට නම් මේ අප්ඩේට් එක එයි කියලා. ඉතින් ඔයගලන්ට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ iOS 19 එක ගැන. ඉතින් iOS 19 එකට ආවට පස්සේ මේකේ තියෙන ෆීචර්ස් මොනවද, මේක කොහොමද ඔයගලන්ගේ ෆෝන් එකට දාගන්නේ, මේ හැම දෙයක් ගැනම අපි කතා කරනවා Single Tech YouTube channel එකේ. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. අපි ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.